අතීතයේ දඹදිව අග්‍රගණ්‍ය රාජ්‍යයක් වූ ලිච්ඡවී රජදරුවන්ගේ විශාලා මහනුවර එය සැබවින්ම සුරපුරයක් බඳු විය. සත්මහල් ප්‍රාසාද, අටමහල් ප්‍රාසාදවලින් පිරුණු මේ නගරය ධනයෙන් හා බලයෙන් ආඩම්බරයෙන් වැජඹුණා. නමුත් මේ සෞභාග්‍ය වැඩි කලක් තිබුණේ නැහැ. එකවරම මහා නියඟයක් පෙමිණියා. වැසි නැවතුණා. සශ්‍රීකව තිබූ කෙත්වතු වියලි පොළව ඉරිතලා ගියා. මේ ආරම්භ වූයේ මහා විනාශයක පෙරනිමිති. බොන්න වතුර පොදක්, කන්න බත් හැටයක් නැතිව මිනිසුන් පාරවල් අයිනේ මැරි වැටෙන්න ගත්තා. පළමු බිය, එනම් දුර්භික්ෂ බිය මුළු නගරයම ගිලගත්තා. මලසිරුරු නගරය පුරා ගොඩ ගැසීමත් සමග ඒවායේ දුගන්ධට අමනුෂ්‍යයන් නගරයට කඩා වැටුණා. රාත්‍රියට නගරය පුරා ඇසෙන්නේ බියකරු විලාප හඬවල් පමණයි. මේ දෙවන බියයි, එනම් අමනුෂ්‍ය බියයි. අවසානයේ මහාමාරිය වෙනි දරුණු වසංගත රෝග පැතිරෙන්නට වුණා. රෝග බිය නිසා මිනිසුන් දහස් ගණනින් මිය ගියා. විශාලා මහනුවර දැන් සැබෑ සොහොන් කොටක්. මේ තුන් බියෙන් ගැලවෙන්නට වෙනත් මගක් නොතිබූ තැන ලිච්ඡවී රජවරු තීරණය කළා රජගහනුවර වැඩ වාසය කරන ගෞතම බුදුරජාණන් වහන්සේව මේ නගරයට වැඩම කරවීමට. මහා කරුණාවෙන් ලොව දෙස බලන බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කළා. උන්වහන්සේ ගංගාව තරණය කරද්දී මුළු පරිසරයම ඒ බුදු තේජසින් ආලෝකවත් වුණා. බුදුරජාණන් වහන්සේගේ උපදෙස් පරිදි ආනන්ද තෙරණුවෝ රතන සූත්‍රය දේශනා කරමින් නගරය වටා පිරිත් පෑන් ඉසින්නට ආරම්භ කළා. ඒ ආනුභාවයෙන් සියලු අමනුෂ්‍යයන් පලා යන්නට වුණා. පුදුමයක මාත රතන සූත්‍රයේ බලයෙන් ආස ගුගුරා මහා වැස්සක් ඇදහැළුණා. ඒ මහා ධාරානිපාත වර්ෂාවෙන් නගරයේ තිබූ සියලු අපවිත්‍ර දේ කුණු කසල සහ මලසිරුරු ගංගාවට ගසාගෙන ගියා. තුන් බිය දුරු වුණා. රෝගීන් සුවපත් වුණා. විශාලා මහනුවරට නැවතත් සෞභාග්‍ය උදා වුණා. රතන සූත්‍රයේ ඒ අනන්ත වූ ගුණබලය අදටත් ලෝකයාට ශාන්තියක්ම වේවා.